ඔබ දන්නවාද ලෝක ප්‍රකට ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය මෙක්සිකෝවේ පැරණි ඇස්ටෙක් අධිරාජ්‍යයටත් වඩා පැරණි කියලා. ඇහුවමත් පුදුමයි නේද? අද වීඩියෝ එකෙන් අපි බලමු මේ ඉතිහාසයේ සැඟවුණු ඇත්ත කතාව ගැන. අපි හැමෝම හිතන් ඉන්නේ ඇස්ටෙක් ශිෂ්ටාචාරය කියන්නේ ඉතාමත් ඈත අතීතයේ තිබුණු දෙයක් කියලා. හැබැයි ඇත්ත කතාව ඊට වඩා ගොඩක් වෙනස්. මෙක්සිකෝවේ ඇස්ටෙක්වරු ඔවුන්ගේ ප්‍රසිද්ධ ටෙනොක්ටිලාන් නගරයේ ඉදිකළේ ක්‍රිස්තු වර්ෂ 1325 දී. නමුත් ඒ වෙනකොටත් එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන් අවුරුදු 200කටත් වඩා වැඩි කාලයක් තිස්සේ ඉගෙන ගනිමින් හිටියා. ඔක්ස්ෆර්ඩ් වල ඉගැන්වීම ආරම්භ වූයේ ක්‍රිස්තු වර්ෂ 1096 තරම් ඈත අතීතයක. ඒ කියන්නේ ඇස්ටෙක්වරුන්ගේ මුතුන් මිත්තන් තමාගේ අධිරාජ්‍ය ගැන හිතන්නත් කලින් ඔක්ස්ෆර්ඩ් වල විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ආරම්භ වෙලා තිබුණා. ඉතින් ඇස්ටෙක්වරුන්ගේ පිරමීඩ වලට වඩා ඔක්ස්ෆර්ඩ් වල ගොඩනැගිලි පරණයි කියලා ඔබ මීට කලින් දැනගෙන හිටියද? ඉතින් මේක ලෝකයේ පැරණිතම ජීවමාන විශ්වවිද්‍යාලයක්. ඔක්ස්ෆර්ඩ් කියන්නේ ලෝක ඉංග්‍රීසි කතා කරන රටවල් අතරේ තියෙන පැරණිතම විශ්වවිද්‍යාලය. මෙහි විශේෂත්වය තමයි වසර 900කට වඩා වැඩි කාලයක් එක දිගට මෙහි ඉගැන්වීම් කටයුතු සිදුවීම. යුද වසංගතයාවත් මෙහි අධ්‍යාපන කටයුතු නතර වුණේ නැහැ. ඉතින් ඔබ හැරි පොටර් චිත්‍රපටිය බලලා තියෙනම් එහි තියෙන මන්දිරයේ දර්ශන බොහොමයක් රූගත කළේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ගොඩනැගිලි වලින්. එහි ඇති භෝජනාගාරය හැරි පොටර් එකට පාවිච්චි කළා. මේ වගේ තවත් පුදුම හිතෙන කරුණු දැනගන්න අපේ channel එක subscribe කරලා එකතු වෙන්න. ඉතින් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඉතින් මේ වගේ වීඩියෝ එකකින් නැවත හමු වෙනතුරු ඔබට සුබ දවසක්.